හායි කොහොමද ඔයාලට? මාව දැකලා නෑනේ. කමන්නේ. ඉස්සරහට දකින්න පුළුවන්. මං කලින් ඉතින් ඔයාලට පේන්න ඇවිල්ලා නැහැ. පේන්නේ තියා මගේ කටහඬවත් ඔයාලා අහලා නෑනේ නේද? කමන්නේ. අද ඉඳන් අහන්නකෝ. මේ අවුරුදු දෙකකට කලින් ගත්ත තීන්දුව. මං කලින් නම් චිත්‍රෙන්ද ඒ වුණාට දැන් අවුරුදු දෙකකට කලින් තමයි යන්නේ. ඊට පස්සේ නම් ඉතින් ආයෙ යන්නේ නෑ. කොහොමද මගේ පින්සල් ටික? හරි කැතයි නේද? ඒව පරණ වෙලා හොඳටම අලුතෙන් ටිකක් ගන්න ඕනේ ඉතින්. මම නිකමට ඉතින් ওই ටික අරගෙන බැලුවා. හොඳද කියලා. හැබැයි පාවිච්චි කරන්න පුළුවන් මට්ටමින් තියෙනවා. අවුලක් නැහැ. canvas එකේ paint 6ක් කරගන්න පුළුවන් තරමට තියෙනවා මම ළඟ දැනට නම්. පස්සේ බැරියයි ටික ගන්න නේද? එකපාරම මේ ගන්න ඕනේ නැහනේ. ওই ටිකෙන් අපි ලස්සන ආර්ට් එකක් කරමු. චිත්‍ර දින තමයි ආසෙ හිතෙන්නේ. මං හැබැයි දැන් ගොඩකාරයකට කලින් ඇඳ නැති නිසා මට නිකන් කම්මැලි වගේ. ඒ වුණාට අඳින්න පටන් ගත්තට පස්සේ නම් ෂෝක් එකට අඳින්න පුළුවන්. මං කලින් නම් දවසට චිත්‍ර 3-4ක් විතර ඇඳලා ඉවර කරනවා. ඒ තරම් ආසයි. චිත්‍රයක් අඳින්න පටන් ගත්තට පස්සේ ඔයාලට එහෙම හිතනවත් දන්නේ නැහනේ. මට නම් ඒක ඉවර කරනකම් ඉවසිල්ලක් නැහැ. අවුට්පුට් එක මොන වගේද බලන්න. අරන් තියලා තිබ්බ තීන්ත ටික නම් එළියට ගත්තා. ඒ වගේ සෑහෙන දූවිලියනේ. දූවිලි ටික නම් පිහදාලා ගත්තම අවුලක් නෑ ඉතින්. මේ තියෙන්නේ ගැසෝ පේන්ට් එක. මේක අපි canvas එකේ ඉස්සරහලම ගා ගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ water color. මේ තියෙන්නේ acrylic colors. මේක තමයි මම චිත්‍ර දින්න හදාගත්ත ස්ටෑන්ඩ් එක. මම නෙවෙයි හැදුවේ නෑ. අපේ ගෙවල් ළඟ අයියා කෙනෙක්. ඒක නම් මට ඕන විදිහට මෙයා හදලා දුන්නා. බලන්නකෝ මේක අපිට තීන්ත තියාගන්න පුළුවන්. අපි ඉස්සරහට චිත්‍ර අඳින ගමන් කතා කරමු. එතකොට අපි නොදන්න දේවල් ගොඩක් අපිට දැනගන්නත් පුළුවන් නේ. මහ ලොකු දේවල් නම් දන්නේ නැහැ. මම දැනගන්න දේවල් වලට කියලා දෙන්නම් ඉතින්. එහෙනම් බයි.